දැක්කද කුරුණෑගල පෝලිම? ඔව්. පසුගිය සතිය පුරාවට සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වෙච්ච දෙයක්. ලංකාවේ සුප්‍රසිද්ධ රෙදිපිලි ආයතනයක් කුරුණෑගල අලුත් ශාඛාව දැමීමත් එක්ක දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒකත් එක්ක සමාජ මාධ්‍ය තුල කුරුණෑගල ඉන්න අය හුඟක් ට්‍රෝල් වුණා. සමහරු කිව්වා අපිටත් ඇඳුම් ඉතුරු කරන්න කියලා. තව සමහරු කිව්වා කුරුණෑගල ඇඳුම් නැතුව දිනලා තියෙන කියලා. තව සමහරු කිව්වා උන්ට ඕන තරම් පොල් සල්ලි තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ ට්‍රෝල් වුණාට කුරුණෑගල විතරද මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ලංකාවේ පළවෙනි වතාවටද මෙහෙම වුනේ? ලෝකේ පළවෙනි වතාවටද මෙහෙම වුනේ? නැහැ. ඒක වැරදි. ලෝකේ පුරාවටම මේ වගේ දේවල් නිතර සිද්ධ වෙනවා. ලංකාවේ වුණත් කොළඹ නගරේ පවා ඒ වගේම අනිත් නගරවල පවා සමහර ෆුඩ් චේන්ස් වල ඒගොල්ලන්ගේ ශාඛා දාද්දි මේ වගේ ලොකු කුතුහලයක් තිබ්බ ඒ වගේ මිනිස්සු එකට එකතු වුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ සුප්‍රසිද්ධ සමහර තරුපයි හෝටල් ඒගොල්ලෝ අලුත් ප්‍රොජෙක්ට්ස් ලොන්ච් කරද්දි මේ වගේම ලොකු කුතුහලයක් එක්ක මිනිස්සු ගොඩක් ඒක ටෙස්ට් කරන්න බැලුවා. ලෝකේ ගත්තොත් අදටත් අලුත් මොබයිල් ෆෝන් එකක් රිලීස් කරද්දි අලුත් මොඩල් එකක් රිලීස් කරද්දි ඒක ගන්න පොර කන්න මිනිස්සු ඉන්නවා. වාහනයක් වුණත් ඒ ආකාරයෙන්මයි. ඉතින් ලෝකේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි වෙළඳ පොලට අලුතෙන්ම දාන්න. එහෙම නැත්නම් අලුත්ම බ්‍රෑන්ඩ් එකක් ඔයගොල්ලන්ගේ වෙළඳ පොලට එද්දී එක්තරා පිරිසක් ඒ ප්‍රොඩක්ට් එක ගන්න හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ පිරිස කවුද කියන එක තමයි අද මම ඔයගොල්ලන්ට කියන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ කුරුණෑගල පොලිමේට එකතුනේ කවුද කියලා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒකට යූස් කරනවා ඉනෝවේෂන් වල තියරි එකක් තියෙනවා ඩිෆියුෂන් තියරි කියන එක. ඉතින් මේ වගේ වීඩියෝ ඔයගොල්ලෝ නිතර බලන්නට කැමති නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දාපු වෙල් සැනින්ම ඔයගොල්ලන්ට notification එකක් එනවා. මොකක්ද මේ ඩිෆියුෂන් තියරි කියලා කියන්නේ ඉනෝවේෂන් වල. මේක අලුත් තියරි එකක් නන් නෙමෙයි. මේක අවුරුදු 60කට එහා පරණ තියරි එකක්. හැබැයි අදටත් ඒක වළංගුයි. ඒ තියරි එකෙන් කියන්නේ අලුත් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉනෝවේෂන් එකක් විදියට අත්හදා බලලා වෙළඳ පොළට ලොන්ච් කරාට පස්සේ ප්‍රොඩක්ට් එකට තියෙන ලයිෆ් සයිකල් එක. ලයිෆ් සයිකල් එකක් කියලා කියන්නේ පළවෙනි පාරිභෝගිකයා ඉඳලා ඉදිරි පාරිභෝගිකයන් දක්වා මේ ප්‍රොඩක්ට් එක කොහොමද මිනිස්සු වැළඳගන්නේ කියන එක. ඉතින් මෙහෙම බලපුවාම ඩිෆියුෂන් තියරි එකට අනුව කියනවා අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් ආවොත් එහෙම නැත්නම් සර්විස් එකක් ආවොත් ඒක එදාම එහෙම නැත්නම් මුලදිම ගන්න ඕන පිරිසක් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට අපි කියනවා ඉනෝවේටර්ස්ලා කියලා. හැබැයි ඉනෝවේටර්ස්ලා ඉන්නේ මුළු ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකම ගත්තොත් growth phase එකේ ඉඳලා ඩික්ලයින් ෆේස් එක දක්වාම ගත්ත ප්‍රොඩක්ට් එකේ ඒකේ ඉන්නේ 100.2.5ක් විතරයි. කවුද මේ ඉනෝවේටර්ස්ලා? ඉනෝවේටර්ස්ලා කියලා කියන්නේ ඒගොල්ලෝ අවදානම් ගන්න කට්ටිය. රිස්ක් එකක් අරගෙන අලුත් යමක් එක්ස්පීරියන්ස් කරන්නට කැමති කට්ටිය. මම උදාහරණයක් කියලා කියන්නම් මගේ එක්ස්පීරියන්ස් එකක්. ඒ තමයි වසර කිහිපයකට ඉස්සෙල්ලා iPhone 11 එක ලොන්ච් කරා. iPhone 11 මොඩල් එක ලොන්ච් කරපු සතියේම මගේ මිත්‍රෙක් මට කතා කරලා කිව්වා එරංගුවා යනවනේ සිංගප්පූරුවට මට මේ මොබයිල් ෆෝන් එක ගෙනත් දෙන්න පුළුවන්. ඒතකොට ලංකාවට ෆෝන් එක ඇවිල්ලා නැහැ තාම. හැබැයි ඒගොල්ලෝ එයා දැනගෙන තිබෙනවා සිංගප්පූරුවල දැනට මෙලයි සතියේ ෆෝන් එක එනවා අපිට වාට ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒකත් එක්ක මම කිව්වා ලොකු දෙයක් නෑ මම ඒක අරන් එන්නම් කියලා. හැබැයි මම ගිය දවසේ මම ප්ලෑන් කරලා තිබ්බේ එන්න දවසක් තියලෝක මම මෙලදී ගන්නට යනවා කියලා. හැබැයි මගේ යාළුවාගේ කරදරේ හින්දා හැමදාම කෝල් කරලා යනවා ගත්තද කියලා දෙවෙනි දවස් ඩිසයිඩ් කළා ගිහිල්ලා ඒක මොබයිල් එක මෙලදී ගන්නවා කියන එක. හැබැයි මම ඕචර් ස්ට්‍රීට් එකේ ෂොප් එකට යනකොට මම දැක්කා දිගු පොලිමක්. මම පොලිමේ හිටියේ මම කෙලිම ෂොප් එකට ගිහිල්ලා ඇහුවා මට iPhone 11 එකක් ගන්න. ඒතකොට ඒගොල්ලෝ කිව්වා අතර පොලිමේ එන්න ඔයාට ඉස්සෙල්ලාම රෙජිස්ටර් කරන්නට ඕනේ කියලා. රික්වෙස්ට් එක රෙජිස්ටර් කරාට පස්සේ දවස් 2කින් ඒ කාලයකින් ෆෝන් එක ඔයාලට ලැබෙනවා. හොඳ වෙලාවට මම අන්තිම දවස් වෙනකන් ඉන්නේ නැතුව
ටිකක් වේලාසන ගිහිල්ලා ඒක අරගත්තා. ඒ පොලිම දැක්කාම මට හිතුණා මේක විශේෂ දෙයක් නේ. මිනිස්සු ඉන්න මේ වගේ කුතුහලයි. අන්න ඒගොල්ලන්ට අපි කියනවා ඉනෝවේටර්ස්ලා කියලා. ඊට පස්සේ ඉනෝවේටර්ස්ලාගෙන් පස්සේ කට්ටිය තමයි ඒගොල්ලන්ගේ සමීපතයෝ දකින්න මෙයා මේ අලුත් ප්‍රොඩක්ට් එක සර්විස් එක අත්දකින්න. උදාහරණයක් විදිහට තිලක වර්ධනයක shopping කරලා ඇඳුම් ටික ගෙදරට ගෙනියනවා. එතකොට ගෙදර ඉන්න අනිත් අය හරි වගේ යාළුවෝ හරි දැකලා අහනවා ඔබ ඉතින්ට ගියාද? එහෙනම් මම try කරන්නම් කියලා. එහෙම කට්ටියට අපි කියන early adaptersලා. අඩු recommendation එක පිළිසෙ භාවිතා කළා. තමන්ගේ සමීපතයේ විශේෂයෙන් පාවිච්චි කරද්දී ඒගොල්ලෝ try කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒගොල්ලන්ට අපි කියනවා early adaptersලා කියලා. හැබැයි ඒගොල්ලෝ තින්නේ 17.5ක් විතර. දැන් කාලයක් තිස්සේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී සර්විස් එක පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? හුඟක් කට්ටියට ඒක විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසයක් ඇති වුණාම සමහර ඉන්නවා දැන් මේක අලුත් දෙයක් මගේ ජීවිතේටත් මේක ගත්තොත් හොඳයි මේක අත්දැක්කොත් හොඳයි කියලා. අන්න එහෙමයි අපි කියනවා early majority කියලා. 34ක් විතර දෙනා මෙන්න මේ කුලකයට තමයි ආයිතින් early majority කියන කට්ටියට. හැබැයි early majority එකෙන් පස්සේ වෙන්නේ කාලයක් ගියාට පස්සේ product එක grow වෙන්නේ නැහැ. හැබැයි market එක ටික ටික decline වෙනවා. අන්න ඒ කාලයක් තිස්සේ මේ product එක දැන්ට තියෙනවා. මීට ඉස්සෙල්ලා පාවිච්චි කරලා නැහැ. හැබැයි අපිටත් දැන් පාවිච්චි කරන්න පුළුවන්. අවදානම අඩුයි කියලා හිතලා අවදානම් වැඩි ගන්න කැමති නැති පිරිස් හැබැයි අලුත් දෙයක් අත්දකින්න කැමති කට්ටිය ඒ product එක ගන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට අපි කියන late maturity. උදාහරණයක් විදිහට Facebook වගේ එකක් ගත්තොත් 2006-7 ඒ කාලේ ආරම්භක ෆේස් එකේ ඒක වැළඳගත්ත ඉනෝවේටර්ස්ලා උනේ ටීනේජ් කට්ටිය, යං කට්ටිය. ඊට පස්සේ කාලයත් එක්ක early adapters ට යාළුවෝ ගත්තා. අපි උනත් තමන්ගේ යාළුවෝ පාවිච්චි කරනකොට ඒක පාවිච්චි කරන්න බලාපොරොත්තු අත්දකින්න සූදානම් වුණා. ඒ වගේම තව කාලයක් යද්දී ඒක මොකද දෙනේ පාවිච්චි කරන්න ගත්තා. හැබැයි දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම සබ්මිෂන් වලින් හොයාගෙන තිබෙනවා Facebook කියන එක දැන් අලුත් ඇයි ටීනේජර්ස්ලට එච්චර ඇට්‍රැක්ටිව් නෑ. ඒගොල්ලෝ Facebook එකෙන් එළියට ගිහිල්ලා අනිත් Instagram වගේ අනිත් platforms වලට යනකොට වයස කට්ටිය 40ට වැඩි කට්ටිය 50ට වැඩි කට්ටිය 60 කට්ටිය අන්නේ කට්ටිය මේක එම්බ්‍රේස් කරනවා කියලා. ඒගොල්ලන්ට ඒකේ අවදානමකුත් නැහැ. ඒගොල්ලෝ ඒකට හුරු වෙලා තියෙනවා කියන එක. අන්න ඒ කට්ටියට අපි කියනවා late majority කියලා. ඒගොල්ලත් 34ක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා දැන් තරුණ කට්ටිය පාවිච්චි කරලා තිබෙනවා. මීට ඉස්සෙල්ලා කට්ටිය පාවිච්චි කරලා තියෙනවා. ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අවදානම අඩුයි. ඒගොල්ලෝ පාවිච්චි කරනවා. late majority එකෙනුත් පස්සේ තව කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ නම් lazy එකට හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒගොල්ලන්ට අපි කියනවා laggardsලා කියලා. ඒගොල්ලෝ තමන් පාවිච්චි කරපු දේ දිගටම පාවිච්චි කරන්නට කැමතියි. ඒගොල්ලෝ change එකට ලොකු resistance එකක් තියෙනවා. අවදානම කොහොමත් මේගොල්ලෝ ගන්නට කැමති නැහැ. ඒගොල්ලෝ ගත්තත් ගන්නෙ වෙන කරන්න දෙයක් නැහැ. එයාලා පාවිච්චි product එක දැනට මේක තමයි තියෙන්නේ. එහෙනම් මම මේක ගන්නම් කියන පදනම මත තමයි ඒගොල්ලෝ ගන්න. අන්න ඒගොල්ලන්ට අපි කියනවා laggardsලා කියලා. ඒගොල්ලෝ ඉන්නවා 10% විතර. ඉතින් ඕනෙම product එකක් service එකක් වෙළඳ පොළට launch කරද්දී ඔය cycle එකේ කොහේ හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා අයිති වෙන්නේ කොකටද කියලා. ඔය අලුත් දෙයක් අලුත් ප්‍රොඩක්ට් එකක් අලුත් සර්විස් එකක් ලොන්ච් කරද්දී අලුත් බ්‍රාන්ච් එකක් වගේ නගරයට එද්දී ඉස්සෙල්ලා කරුණාකර වගේ යන්න කැමති කෙනෙක් නම් අත්දකින්න කැමති කෙනෙක් නම් ඉක්මනට ඔයා ඉනෝවේටර් කෙනෙක්. හැබැයි ඔයාලා ඉන්නේ 2.5. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඔයාගේ නෑදෑයෝ පාවිච්චි කරනකොට ඔබට ගන්න හිතනවනේ ඉක්මනට මුලදීම අවදානම ලොකු එක ගන්න කැමැත්තද කියනවනම් අන්න ඔයා කියන්නේ early adapter කෙනෙක් 13.5 ඔයා ඉන්නේ. එහෙමත් නැත්නම් ඔබ කාලයක් ගියාට පස්සේ ඒකට අවනත වෙන්න කැමති නම් අනුගත වෙන්න කැමති නම් අන්න ඔයා කියනවා early maturity ඉන්නේ කියලා. උග කාලයක් ගියාට පස්සේ අවදානමත් අඩුයි වෙන ඔප්ෂන් අඩු කාලයක ඔබ ඒක embrace කරන්න කැමති නම් ඔබ ඉන්නේ late maturity. හැබැයි ඔබ අලුත් දේවල්ට කැමති නැහැ. එහෙම අවදානමක් ගන්නට කැමති නැහැ. ගන්න වුණොත් විතරයි නම් ගන්නෙ. අන්න ඔය එහෙනම් laggard කෙනෙක්. ඉතින් අර පොලිම් වලට ගිය කට්ටිය innovators-ලා හරි early adapters-ලා හරි ගියේ නැතුව කෑ ගහන අය සමහර විට එක්ක early maturity එහෙම නැත්නම් late maturity laggard කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින්
ඔයා කවුද කියලා අපිට කමෙන්ට් කරන්න.